ලෝකයේ ඕනෑම රටක් තමන්ගේ දියුණුම ආයුධ මිත්‍ර රටවලට විකුණන්න කැමති වුණත් ඇමරිකාව කිසිම රටකට විකුණන්නේ නැති එකම එක ගුවන් යානයක් තියෙනවා. ඒ තමයි අහසේ නොපෙනෙන රජා ලෙස හැඳින්වෙන F-22 රැප්ටර්. අද අපි බලමු මේ මාරාන්තික යානයේ සැඟවුණු රහස් මොනවාද කියලා. ආරම්භය සහ නිෂ්පාදනය. F-22 යානයේ විපත සිදුවන්නේ සීතල යුද සමයේදී සෝවියට් සංගමයේ බලය මර්ධනය කරන්නයි. ලොව අංක 1 ආරක්ෂක නිෂ්පාදකයා වන ලොකීඩ් මාටින් සමාගම ප්‍රධාන නිෂ්පාදකයා ලෙස කටයුතු කළ අතර බෝයින් සහ ප්‍රාට් සහ විට්නි යන දැවැන්ත සමාගම් මෙහි පියාපත් සහ එන්ජින් නිර්මාණයට දායක වුණා. මෙහි ප්‍රථම පියාසර කිරීම 1990 දී සිදු වූ අතර 2005 වසරේදී මෙය නිල වශයෙන් යුද සේවයට එකුණා. අමුද්‍රව්‍ය සහ ස්ටීල් තාක්ෂණය. මේ යානයේ රේඩාර් වලට අහු වෙන්නේ නැත්තේ කොහොමද? ඒකට ප්‍රධාන හේතුව මෙහි බඳ නිර්මාණය කර ඇති ටයිටේනියම් සහ විශේෂිත කම්පොසයිට්ස් මිශ්‍රණයයි. ඒ වගේම යානය පුරා ගලවා ඇති රැම්, රැඩර් ඇබ්සෝබන්ට් මැටීරියල් නම් රහසිගත ආලේපනය මගින් රේඩාර් තරංග උරා ගන්නවා. මේ නිසා රේඩාර් තිරයක F-22 යානයක් පෙනෙන්නේ කුඩා මී මැස්සෙකුගේ ප්‍රමාණයටයි. F-22 යානය භාවිතා කරන්නේ ප්‍රාට් සහ විට්නි F-Petawk 11900 එන්ජින් දෙකක්. මේවා ලෝකයේ තිබෙන බලගතුම එන්ජින් අතරින් එකක්. ෆ්‍රස්ට්‍රේටෝරින් දිශාව වෙනස් කිරීමේ හැකියාව. සාමාන්‍ය ජෙට් එන්ජින් වල දුම පිටවන සිදුර නොසල් නිශ්චලව පවතිනවා. නමුත් F-22 යානයේ එන්ජින් සිදුරු අංශක 20ක් දක්වා ඉහළට සහ පහළට නමන්න පුළුවන්. එය වැඩ කරන්නේ මෙහෙමයි. නියමුවාට යානය වේගයෙන් ඉහළට හරවන්න ඕන වුණොත් එන්ජිමේ සිදුරු දෙක ඉහළට හැරවෙනවා. එවිට එන්ජිමෙන් පිටවන වායුවේ බලය නිසා යානය ක්ෂණිකව ඉහළට එසවෙනවා. ප්‍රතිඵලය මේ නිසා තමයි F-22 යානයට අහසේදී අනෙක් යානාවලට කරන්න බැරි කෝබ්‍රා මැනියුවර් වැනි හැදහිය නොහැකි කරන ස්ටන්ට්ස් කරන්න පුළුවන් වෙන්නේ. ස්ටීල් නොසල්ස් රේඩාර් වලින් බේරීම. F-22 එන්ජිමේ පිටුපස කොටස රවුම් හැඩයක් වෙනුවට කෝණාකාර රෙක්ටැන්ගුලර් හැඩයකින් නිමවා තිබෙනවා. මෙය කරන්නේ රේඩාර් තරංග පරාවර්තනය වීම අඩු කරන්න සහ එන්ජිමෙන් පිටවන රස්නය හීට් සිග්නේචර් ඉක්මනින් අවට වාතය සමග මිශ්‍ර කරලා තාපය සොයන මිසයිල වලින් බේරෙන්නයි. සුපර් ක්‍රූස් ඉන්ධන ඉතිරි කිරීම. සාමාන්‍යයෙන් ජෙට් යානාවලට ශබ්දයේ වේගය ඉක්මවන්න ආෆ්ටර්බර්නර්ස් අමතර ඉන්ධන එන්ජිමට විදීම අවශ්‍ය වෙනවා. නමුත් F-22 එන්ජිම කොතරම් බලවත්ද කිව්වොත් ආෆ්ටර්බර්නර්ස් පාවිච්චි නොකරම ශබ්දයේ වේගයට වඩා වේගයෙන් සුපර්සොනික් දිගු වේලාවක් පියාසර කරන්න පුළුවන්. වේගය, කාර්යක්ෂමතාව සහ දුර. වේගය අතින් ගත්තොත් මෙයට පැයට කිලෝමීටර් 2400කට වඩා වැඩි වේගයකින් පියාසර කරන්න පුළුවන්. මෙහි ඇති සුපර් ක්‍රූස් තාක්ෂණය නිසා අමතර ඉන්ධන වැය නොකරම ශබ්දයේ වේගය මෙන් 1.8 ගුණයක වේගයක් පවත්වා ගන්න පුළුවන්. වරක් ඉන්ධන පිරවූ පසු කිලෝමීටර් 3000ක් දුර පියාසර කිරීමේ හැකියාවත් අඩි 65000ක් තරම් ඉහළ අහසේ මෙහෙයුම් කිරීමේ හැකියාවත් මීට තිබෙනවා. මාරාන්තික යුද බලය සහ ආයුධ. යුද බලය අතින් F-22 යානයක් අහසේ පාවෙන ආයුධ ගබඩාවක් වගේ. මෙහි විශේෂත්වය තමයි සියලුම මිසයිල සහ බෝම්බ යානය ඇතුළත පිහිටි කුටීර ඉන්ටර්නල් බේස් තුළ ගබඩා කර තිබීම. මිසයිල් ගුවන් ඉලක්ක සඳහා F-22 යානය ප්‍රධාන වශයෙන් ගුවනේදී හමුවන සතුරු යානා විනාශ කිරීමට මේවා භාවිතා කරයි. AIM-120 මෙය වැඩි දුරක් විහිදෙන බියොන්ඩ් විෂුවල් රේන්ජ් රේඩාර් මගින් මඟ පෙන්වන මිසයිලයකි. AIM-9 මෙය කෙටි දුර ඉලක්ක සඳහා තාපය හඳුනා ගනිමින් හීට් සීකින් ලුහුබදින මිසයිලයකි. බෝම්බ්ස් ගොඩබිම් ඉලක්ක සඳහා යානය තුළ සඟවා ඇති බෝම්බ රඳවනයන් ඉන්ටර්නල් බේස් මගින් මේවා ප්‍රහාරයට යොදාගන්න. TBU-32 GPS තාක්ෂණය මගින් ඉතා නිවැරදිව ගොඩබිම් ඉලක්ක වෙත පතිත කරන බෝම්බයකි. SBG ස්මෝල් ඩයමීටර් බෝම්බ් කුඩා ප්‍රමාණයේ බෝම්බයක් වුවත් ඉතා බලවත් සහ නිරවද්‍ය ප්‍රහාර සඳහා යොදාගන්න. මීට අමතරව තත්පරයකට වුන්ද 100ක් විදින මිලිමීටර් 20 වියුල්ටන් ගැටීම් ගන් එකක් මෙහි සවි කර තිබෙනවා. සාර්ථක මෙහෙයුම් සහ භාවිතා කරන රටවල්. මේ තාක්ෂණය කොතරම් රහසිගතද කියනවා නම් ඇමරිකානු නීතියට අනුව මෙය වෙනත් කිසිම රටකට විකිණීම තහනම්. ඒ නිසා මේ යානය භාවිතා කරන්නේ ඇමරිකානු ගුවන් හමුදාව USAF
පමණයි. සිරියාවේ ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව සහ මෑතකදී ඇමරිකානු අහසේදී චීන ඔත්තු බලන බැලුම්නේ විනාශ කිරීමට. මේ යානය ඉතා සාර්ථකව භාවිතා වුණා. වින්හි නිෂ්පාදනය නැවැත්තුවේ ද end of production. නමුත් පුදුමයට කරුණ නම් 2011 වසරේදී ඇමරිකාව මෙහි නිෂ්පාදනය නතර කිරීමයි. ඒකට ප්‍රධාන හේතුව වුණේ මෙහි අධික පිරිවැයයි. එක යානයක් නිපදවන්න ඩොලර් මිලියන 150කට වඩා වැය වුණා. ඒ වගේම එක පියාසර පැයක් සඳහා විශාල නඩත්තු පිරිවැයක් දැරීමට සිදුවීම නිසා ඇමරිකාව තීරණය කළා දැනට තිබෙන යානා 180ක් පමණ ප්‍රමාණය සෑහෙන බව. කොතරම් පිරිවැයක් ගියත් අදටත් අහසේ බලය තහවුරු කරන්න F-22 රක්ට යානයට අභියෝග කරන්න පුළුවන් වෙනත් යානයක් ලොවෙත් නැහැ. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න බැට් එකේ සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.